ඉතින් කොහොමද? ඔන්න අපි හැමෝටම අලුත් අවුරුද්දක් ලැබලා තියෙනවා. ඉතින් අලුත් අවුරුද්දේ මදුමී බ්ලොග් එකෙන් ගෙන පළවෙනි වීඩියෝ එක මේක. ඉතින් මුලින්ම හැමෝටම 2026 අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි හැමෝම අලුත් අවුරුද්දකට ආවම පුරුදු වෙන්න ඕනි ආපස්සට හැරිලා බලලා ගෙවුන අවුරුද්දේ අපි ඇත්තටම සාර්ථක වෙලාද කියලා බලන්න. ඒ වගේම තිබුණ බලාපොරොත්තු ඉටු කරගෙනද කියලා බලන්න. ඉතින් ඒ වගේම මාත් මගේ 2025 අවුරුද්ද දිහා පොඩ්ඩක් හැරිලා බැලුවා. ඊට පස්සේ මට නම් මගේ 2025 අවුරුද්ද සාර්ථකයි කියලා මට හිතෙනවා. මං හිතන් හිටියේ ගොඩක් දේවල් මම මේ වෙද්දි ඇචීව් කරලා තියෙනවා. ඉතින් ඒ වයින් කන්ටෙන්ට් ක්‍රියේෂන් පැත්තෙන් මං ඇචීව් කරගෙන තියෙන දේවල් ගැන පොඩ්ඩක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මොකද ඒ දේවල් කන්ටෙන්ට් ක්‍රියේට් කරන ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මට හිතෙනවා. ඒ නිසා අපි අද වීඩියෝ එකෙන් කතා කරමු 2025 අවුරුද්ද මං කොහොමද ගත කරේ කියලා. එහෙම නැත්නම් 2025 අවුරුද්දේ මං කන්ටෙන්ට් ක්‍රියේෂන් පැත්තෙන් මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ කියලා. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ගිහිල්ලාම කතා කරමු. ඉතින් 2025 ජනවාරි ගත්තොත් ජනවාරි වල මම මුලින්ම පටන් ගත්ත වැඩේ තමයි ඔයාලා අද මේ වීඩියෝ බලන මදුමී vlog channel එක. ඉතින් ඒ vlog channel එකට වීඩියෝ දාන්න පටන් ගත්තේ මම ජනවාරි වල ඉඳලා. ඉතින් ඔයාලට වැදගත් වෙන content upload කරලා ඔයාලව මගේ channel එක වටේ එකතු කරගෙන මේ වෙද්දි subscribe 32000ක් වගේ සීමාවකට මගේ vlog channel එක මං අරන් ඇවිත් තියෙනවා. ඉතින් ඒක තමයි මගේ පළවෙනි achievement එක 2025 මම කරපු. ඊට පස්සේ කොහොම හරි 2024 දෙසැම්බර් වල වගේ මම මගේ වීඩියෝ රෙකෝඩ් කරන්න Sony cam එකක් ගත්තා. ඉතින් ඒ කැම් එක ගත්තට ජනවාරි වල තමයි ඒකට ඕන කරන ලයිට් ඊට පස්සේ ට්‍රයිපෝඩ් ඒ වගේ අර ඒක වටේ ඕන කරන දේවල් ටික වීඩියෝ එකේ ක්වොලිටිය වැඩි කරගන්න ඕන දේවල් ටික මම හදාගත්තේ ඒත් ජනවාරි වල වගේ. ඉතින් අවුරුද්ද මුලම ඒ දේවල් ටික මම එකතු කරගෙන ඒ ඇචීව්මන්ට් එකත් මම සාර්ථක කරගත්තා. කොහොම හරි පෙබරවාරි වල වගේ මම AirPods Pro 2 එකක් ගත්තා. ඒකත් එක්කම මගේ ෆෝන් එකට DJI Osmo Mobile 6 gimbal එකක් ගත්තා. ඉතින් පෙබරවාරි වල වගේ තමයි මම මේ දෙක ඇචීව් කරේ. ඊට පස්සේ මගේ හෝම් ස්ටුඩියෝ එකට ටේබල් එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ මේ ටේබල් එක හදාගත්තා. ඒකත් එක්කම ස්ටුඩියෝ එකේ තව වැඩ ටිකක් කරගත්තා. මාර්තු වගේ වෙද්දි ඊට පස්සේ අප්‍රේල් වගේ වෙනකොට මං ආසාවෙන් හිටියා බයික් එකක් ගන්න. ඉතින් මට බයික් එකක් ගන්න පුළුවන් වුණා අප්‍රේල් වගේ වෙද්දි. ඊට පස්සේ ওই විදියට කන්ටෙන්ට් ක්‍රියේට් කරගෙන එන ගමනේ තව මං ඇචීව් කරපු දෙයක් තමයි කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න වෙනම තැනක් අරගත්තා. ඒකලා එතනට මූව් වුණා. ඒ තැන තමයි මෙතන ඉඳන් තමයි මම මේ දැන් වීඩියෝ අලුතෙන් හදන්නේ. ඉතින් මෙතනට මූව් වුණ එකත් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදියට මම ලැබපු තවත් ඇචීව්මන්ට් එකක්. ඊට පස්සේ තව channel කිහිපයක් බිල්ඩ් කරා 2025 දී. ඉතින් ඒ channel ටිකත් මේ වෙද්දි grow වෙලා තියෙනවා. ඒ දේවල් නම් සාමාන්‍ය faceless විදියට කරලා තියෙන්නේ income එකක් ගන්න බලාගෙන. ඉතින් ඒ channel ටිකත් සාර්ථක වෙලා තියෙනවා මේ වෙද්දි. ඉතින් මං හිතනවා මං ඉදිරි අනාගතය වෙනුවෙන් කරපු ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට් කිහිපයක් කියලා ඒ channel ටික ඉතින් මේ වෙද්දි මං හිතපු level එකට ඒ channel ටික හදාගෙන තියෙනවා. ඊට පස්සේ තව කන්ටෙන්ට් හදන්න මයික් එකක් ගත්තා. සවුන්ඩ් කාඩ් එකකට ආසාවෙන් හිටියා ගොඩක් කාලයක්. සවුන්ඩ් කාඩ් එකක් ගත්තා. ඒ වගේ අර වීඩියෝ පැත්තට ඒ කියන්නේ වීඩියෝ රෙකෝඩ් කරන පැත්තට ඕන කරන ගොඩක් දේවල් අරගත්තා. ඊට පස්සේ මගේ Facebook page එක ගත්තාම Facebook page එකට 2025 පටන් ගද්දි කොහොම හරි followers-ලා 50000ක් විතර හිටියේ. මම ඒ page එක වැඩි කරගෙන ගියේ නැහැ. ඒ කියන්නේ ලොකු බරක් දීලා කරගෙන ගියේ නැහැ. කොහොම හරි ඒ page එක හදනවා කියලා පටන් අරගෙන අර CM2 ලංකාවට දුන්නට පස්සේ කොහොම හරි ගොඩ දානවා කියලා පටන් අරගෙන මේ වෙද්දි followers-ලා 1,45,000ක වගේ range එකකට අරන් ඇවිත් තියෙනවා මගේ page එක. ඒකත් එක්කම දෙසැම්බර් වගේ වෙනකොට මට achieve කරගන්න පුළුවන් වුණා
content monetization tool එක. ඉතින් ගොඩක් ආසාවෙන් හිටියා FB එකට CM tool එක ගන්න. ඉතින් 2025 දෙසැම්බර් වගේ වෙද්දි මට මගේ පේජ් එකට වගේ මං හදපු තවත් පේජ් එකකට CM tool ගන්න පුළුවන් වුණා. ඉතින් අවුරුද්ද අවසානයේ මම ලැබපු ලොකුම ජයග්‍රහණයක් තමයි ඒක. ඉතින් ඒ දේවල් වලට අමතරව මගේ personal life එකෙත් ගොඩක් දේවල් මං achieve කරගෙන තියෙනවා. ඉතින් content creation පැත්තෙන් නම් ওই ටික තමයි මං achieve කරගෙන තියෙන්නේ. තව ගොඩක් දේවල් තියෙනවා මට highlightම ඒ කියන්නේ මට වැදගත්ම point එක තමයි මම ඔය කතා කරේ. ඉතින් මට නම් 2025 දිහා හැරිලා බැලුවම මම සාර්ථකයි. ඉතින් ඔයාලත් පොඩ්ඩක් ඔයාලගේ 2025 ගැන ආපස්සට හැරිලා බලන්න ඔයාලා සාර්ථකයිද කියලා. නැත්තම් අදම වැඩ පටන් ගන්න. ඊට පස්සේ 2026 ගත්තොත් 2026ටත් plan ගොඩක් තියෙනවා. achieve කරගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ දේවල් කීපයක් මං කියන්නම්. ඉතින් 2026 මගේ පළවෙනිම ගෝල් එක තමයි මගේ මදුමි මේන් channel එක. මේ වෙද්දි subscribe ඉන්නවා 1.8 million වගේ. ඉතින් ඒකේ subscribe count එක මිලියන් 5කට ගෙනියන එක තමයි මගේ 2025 පළවෙනි target එක. ඉතින් ඒ දේ මං කොහොම හරි කරනවා. කරන්න බැරි වුණොත් ඒ ආසන්නයට හරි කොහොම හරි යනවා. අර කතාවකටත් තියෙනවනේ හඳට ගල් ගැහුවොත් තරුවකට හරි වදී කියලා. ඉතින් මිලියන් 5ට යන ගමනේ මිලියන් 3න් 4න් හරි මට නවතින්න පුළුවන්. හැබැයි මගේ ටාගට් එක තමයි මේ අවුරුද්ද ඇතුළත මිලියන් 5ට යන එක. ඊට පස්සේ FB එක ගත්තොත් මගේ FB page එකට මේ වෙද්දි followers-ලා 1,45,000ක් වගේ ඉන්නවා 2026 පටන් ගන්නකොට. ඉතින් 2026 ඉවර වෙනකොට මගේ FB එකේ followers-ලා 1 මිලියන් වලට ගෙනියන එක තමයි මගේ ඊළඟ ටාගට් එක. ඊට පස්සේ තුන්වෙනි ටාගට් එක තමයි ඔයාලා හැමෝම එකතු වෙලා ඉන්න මේ මදුමි vlog channel එක subscribersලා ලක්ෂයට ගෙනියලා මේකට silver play button එක ගන්න එක. ඉතින් mainlyම ඔය තුන තමයි මගේ ටාගට් වෙලා තියෙන්නේ. ඊට අමතරව දැන් මම අර වෙන channel ටිකක් කරගෙන යනවා. ඒ දේවල් නම් මම income එකක් බලාගෙන කරන channel. ඒ නිසා ඒවට ලොකුවට subscribe බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේ ලොකු income එකක් ගන්න එක තමයි මගේ ටාගට් එක 2026 දී. ඊට පස්සේ TikTok එක ගත්තාම Instagram එක ගත්තාම මං ලොකුවට ඒ දේවල් ගැන බලාපොරොත්තු තියාගෙන නැහැ. ඒ දේවලුත් කරගෙන යනවා. ඉතින් අර වගේ ලොකු බලාපොරොත්තුවක් නම් ඒ දෙක ගැන තියාගෙන නැහැ. ඊට පස්සේ අලුතෙන් පටන් ගන්න හිතන් ඉන්නවා. දැන් මගේ මේ මදුමි vlog channel එකටම ගැලපෙන විදියට Facebook page එකක් හදන්න බලාපොරොත්තු ඉන්නවා. හදන්න බලාපොරොත්තු කියන්නේ තියෙනවා මදුමි vlog කියලා page එකක් තියෙනවා. followers-ලා ඉන්නේ තාම 900 ගාණක්. ඉතින් ඒ page එකත් draw කරලා අරගෙන followers-ලා ලක්ෂයකටවත් ගෙනියන්න ඕනි 2026 දී. ඉතින් ඒක අලුතෙන් පටන් ගන්නවා. හැබැයි ඒකේ ටාගට් එක තියාගෙන නැහැ ලක්ෂයටම යනවා කියලා. ඒක පටන් ගන්නවා කියලා අදහස තියෙනවා. ඉතින් අදේට මේක අප් කරන්නත් පටන් ගන්නවා. ඉතින් ඒකත් ගොඩ දාගන්න එක තවත් එක plan එකක්. ඊට අමතරව personal life එක ගත්තොත් තව ගොඩක් දේවල් achieve කරගන්න තියෙනවා 2026 දී. ඉතින් ඒ දේවලුත් කොහොම හරි achieve කරගන්නවා. ඊට පස්සේ මේ වීඩියෝ එක බලන ඔයාලටත් මම කියන්නේ ඔයාලත් මේ වෙද්දි plan කරන් තියෙන දේවල් අනිවාර්යයෙන්ම මහන්සි වෙලා කරගෙන යන්න. 2026 මේ දේ මම කරනවා කියන ටාගට් එක ඔළුවේ තියාගෙන ඒ ටාගට් එකට වැඩ කරන්න. අනිවාර්යෙන් මේ දේවල් වලට කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම මේ ලැබුවා වූ 2026 අවුරුද්ද ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු කරගන්න පුළුවන් වෙන සුබම සුබ අවුරුද්දක් වෙන්න කියලා හැමෝටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම content creation පැත්තෙන් ඔයාලගේ වැඩ නම් සාර්ථක වෙන්නම කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් මම රිප්ලයි කරනවා. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා සුපිරි ගමනක් 2026 යමු. හැමෝම දන්න දේවල් ෂෙයා කරගමු. ඔයාලා දන්න දේවල් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම දන්න දේවල් ඔයාලට වීඩියෝ විදියට මම අරන් එන්නම්. මම දන්න දේවල් කමෙන්ට් වලට රිප්ලයි දාන්නම්. ඉතින් අපි හැමෝම එකතු වෙලා 2026 අවුරුද්ද සාර්ථක අවුරුද්දක් කරගමු. තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා දැන් පටන් අරන් තියෙන channel වල ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් අරන් තියාගන්න. 2026 ඉවර වෙද්දී අපි කතා කරමු
ඔයාලගේ channel කොයි level එකට ඔයාලා 2026 අරන් තියනවාද කියලා. ඉතින් දැම්ම screenshot එකක් ගහලා තියාගන්න ඔයාලා දැන් ඉන්නේ කොතනද කියලා. අපි බලමු 2026 ඉවර වෙනකොට ඔයාලා ඉන්නේ කොතනද කියලා. මාත් මගේ channel ටිකේ screenshot ටිකක් අරන් තියෙන්නේ. ඉතින් අපි හැමෝම බලමු 2026 අපි කොහොමද සාර්ථක වෙන්නේ කියලා. සාර්ථක කරගමු කොහොම හරි. ඉතින් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම් ඉක්මනටම අලුත් ලෙසන් එකක් අරගෙන එන්නම්.